අයිබෝන් SL Maths YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අදත් වීඩියෝ එකක් අරගෙන ආවා 2024 25 වර්ෂයේ ඕලෙවල් ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි පේපර් එක සාකච්ඡා කරන්න හදන්නේ අද ඉඳන් වීඩියෝ 12කින්. අද අපි සාකච්ඡා කරන්නේ දෙවෙනි පේපර් එකේ පළවෙනි ගාන. දෙවෙනි පේපර් එකේ පළවෙනි ගාන පොලි ප්‍රතිශත සම්බන්ධ ගාන. මේකේ තියෙන්නේ සුළු පොලිය සහ කුලී කිරීම සම්බන්ධ ගානක් ඇවිල්ලා තින්නේ. ඉතින් පොලි ප්‍රතිශත කුලී කිරීම සුළු පොලිය කොටස් වෙළඳපොළ කියලා කියන්නේ දෙවෙනි පේපර් එකේ පළවෙනි ගානට එන අනිවාර්යෙන් එන ගානක්. ලේසියෙන් හදන්න පුළුවන් ගානක්. ඉතින් ගිය අවුරුද්දේ ඇවිල්ලා තියෙන්නේ කුලී කිරීම යටතේ පොලි අනුපාතිකය හොයන ගාන. ඉතින් අපි හදලා බලමු මේ ගාන කොහොමද කියලා. ගොඩක් ලේසි ගානක්. ඒ අමාරු ගානක් නෙමෙයි. මොනවාද සුළු පොලියයි කුලී කිරීමයි සම්බන්ධ කරලා තියෙන ගාන බලමු. ගාන කියවලා එකක් රුපියල් 84000ක් බැගින් වටිනා රූපවාහිනී තොගයක් විකිණීමට තිබේ. රුවිනි එක් රූපවාහිනියක් මිලදී ගන්න ආකාරය, මානෙල් තවත් රූපවාහිනියක් මිලදී ගන්න ආකාරයත් පහක් දක්වන. කියන රුවිනි සහ මානෙල් කියලා දෙන්නේ රූපවාහිනී මිලදී ගන්න විදි ගැන කියලා තියෙන්නේ. රුවිනි සහ මානෙල් ඒ දෙන්න රූපවාහිනී මිලදී ගන්න විදිහ. රුවිනි ගන්නවා මූල්‍ය ආයතනයේදී රුපියල් 84000 වාර්ෂික සුළු පොලියට ගන්නවලු. අන්න ඒක එයා ගන්නවා සුළු පොලියට රුපියල් 84000ක්. එයා වර්ෂයක් අවසානයේ අවුරුද්දක් අවසානයේ 10920ක පොලියක් සමග ණය මුදල ගෙවලා ණයෙන් නිදහස් වෙනවලු. මෙයා ගන්නවා සුළු පොලියට බලමු මානෙල් කුලී කිරීමේ පදනම් මත සමාන මාසික වාරික 12ක් යත් අවුරුද්දකින් මුදල් ගෙවීමට රූපවාහිනිය මිලදී ගන්නවා. මෙහිදී පොලි ගණනය කරන්නේ හීනවන ශේෂ ක්‍රමයට අවුරුද්දකදී වාරික ගෙවා අවසන් වන විට මුළු පොලිය ලෙස එයත් 10920ක්. කියන්නේ මෙයා සුළු පොලියට ගත්තත් 10920යි පොලිය, මෙයා කුලී කිරීමට ගත්තත් 10920යි හීනවන ශේෂ ක්‍රමය. මෙයා ගන්නේ කුලී කිරීම යටතේ. දෙන්නගේම පොලිය සමානයි. අහන්නේ දෙදෙනා විසින් පොලි ගෙවනු ලබන වාර්ෂික පොලි අනුපාතික වෙනම සොයා කුලී කිරීමේ ක්‍රමයේ අය කරන ලබන වාර්ෂික පොලි අනුපාතිකයේ මූල්‍ය ආයතන අය කරන වාර්ෂික පොලි අනුපාතිකයට වඩා වැඩි කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ මේකේ පොලි අනුපාතිකය මෙයාට වඩා වැඩි කියලා පෙන්නන්නේ. හැබැයි දෙන්නම එකම පොලි මුදලක් තමයි ගන්නෙ. ඒ කියන්නේ 10920 මෙයා 10920 මෙයාත් 10920. හරිද? ඔහොම තමයි ඒකේ පොලිය ඇවිල්ලා තියෙන 10920යි. අපි බලමු රුවිනිගේ දෙදෙනා විසින් පොලිය ගෙවන ලබන වාර්ෂික පොලි අනුපාතිකය වෙනම සොයන්න. ඒතකොට මේ සුළු පොලිය යටතේ පොලි අනුපාතිකය කොච්චරද කියලා බලන්න පුළුවන්. එයා රුපියල් 84000කට පොලිය කොච්චරයිද? 10920යි. අපිට පුළුවන් ඒක ලේසියෙන් පොලි අනුපාතිකය හොයන්න. 10920යි. ඔක භාගයක් ලෙස අපිට පුළුවන් ප්‍රතිශත කරන්න. එහෙනම් ප්‍රතිශත කරොත් වැඩි කරනවා 100ට 100න්. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. මේක කැපෙනවා 1092 පැත්තක 84න් බෙදලා බලන්න 100ට කීයක් එනවද කියලා. ඒකේ උත්තරේ එනවා 100ට 13යි කියලා. ඒ කියන්නේ මේකේ රුවිනි සුළු පොලිය යටතේ සුළු පොලියට අවුරුද්දකට අරගත්තට එයාගේ වාර්ෂික පොලි අනුපාතිකය 113යි. මේක නෙමෙයි ගාන. හැබැයි මෙන්න මේ පැත්ත හදින එක තමයි ගාන. ඔක ලේසි. මේ පැත්තත් හොයන්න ඕනේ, මේ පැත්තත් හොයන්න ඕනේ අපිට මේකේ අවසාන උත්තරයට යන්න. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඔන්න කුලී කිරීම තමයි ගොඩක් අයට පැටලෙන්නේ. අපි හදලා බලමු මේ ගාන කොහොමද කියලා. මෙයා ගෙවන්න තියෙන මුදල 1084000 රුපියල් 84000. එහෙනම් ගෙවීමට ඇති මුදල රුපියල් 84000. හරිද? හරි. දැන් මේ 84000 ගෙවන්නේ කීයේ කෑලි වලට කඩලාද? මේ 84000 ගෙවන්නේ කීයේ කෑලි වලටද? අවුරුද්දකදී ගෙවනවා නම් මේ 84000 ගෙවන්නේ 12කට කඩලා. එහෙනම් මේකේ මම ඊළඟට ලියන්න ඕනේ මාසකට ගෙවන ණය මුදලේ කොටස. ඒ කියන්නේ
84000 බෙදන්න ඕනේ 12ට. ඒ කියන්නේ 7යි රුපියල් 7000යි. මාසෙකට රුපියල් 7000 කොටස් වලට තමයි ගෙවන්නේ. හරිද? දැන් මේ 7000 කොටස් වලට ගෙවනකොට 7000වම 12ක් බැලුවොත් ගානට 84000 හැදෙනවා. ඒකට යා පොලියක් ගෙවන්නේ නැහෙනි. එහෙනම් බලන්න ඕනේ මේ 7000 කොටස් වලට ගෙවනකොට අපි බලන්න ඕනේ මේකේ ඊළඟට ඊට කලින් ඔයගොල්ලන්ට මතකයිද මාස ඒකක ගණන කියලා එකක් හොයන මම මේකේ මාස ඒකක ගණන මාස ඒකක ගණන කියලා කියන්නේ නිකන් මම වීඩියෝ එකක් කරලා ඇති ගිය අවුරුද්දේ මේකට මාස ඒකක ගණන කියලා කියන්නේ හිතන්නකෝ වාරික 5කින් ගෙවනවා නම් වාරික 5ට අදාළ මාස ඒකක ගණන කියලා කියන්නේ පළවෙනි මාසේ වාරික 5ක් තියෙනවා ඊළඟ මාසේ එකක් ගෙවුවාම ඊළඟ මාසේ 4ක් තියෙනවා ඊළඟ මාසේ දෙකක් ගෙවන නිසා ආයි 3ක් තියෙනවා ආයි දෙකක් තියෙනවා එකක් අන්නේ ඔක්කොගෙම එකතුව තමයි මාස ඒකක ගණන කියලා කියන්නේ එතකොට මේකේ මාස ඒකක ගණන අපි හොයන්නේ මේකට සූත්‍රයක් තියෙනවා n වාරයක් n ධන එක බෙදීම 2 කියලා. n කියලා කියන්නේ වාරික ගණන. මතක් වෙනවා ඔයගොල්ලන්ට. මේකේ වාරික 12යි. එහෙනම් 12 වැඩි කිරීම 13 බෙදීම 2. ඒ කියන්නේ 6යි. 6 වරක් 3 18න් 8 එකක් ඉදිරි 6 වරක් 1 6 1යි 7යි. මාස ඒකක ගණන කියලා කියන්නේ 78යි. හරිද? දැන් කුලී කිරීමේ යටතේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ අපි සුළු පොලිය මුළු පොලිය හොයද්දී මුළු පොලියට සූත්‍රයක් තියෙනවා. මතක් වෙන්න ඕනේ මුළු පොලිය අපි හොයන්නේ මුළු පොලිය සමානයි මාස ඒකක ගණන වැඩි කිරීම මාස ඒකකයට පොලිය. අපි මෙන්න මේ 7000ට අදාළ පොලිය කොච්චරයිද කියලා තමයි බලන්න ඕනේ. දැන් මුළු පොලිය දන්නවනේ. මුළු පොලිය 10920යි. එහෙනම් මුළු පොලිය කියලා කියන්නේ 10920යි. මාස ඒකක ගණන කියලා කියන්නේ 78යි. වැඩි කිරීම මාස ඒකකයට පොලිය තමයි අපි හොයන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කරන්න හදන්නේ අපිට ප්‍රතිශතයනේ ඕනේ. පොලි ප්‍රතිශතය හොයන්න නම් අපි බලන්නේ මේ 7000 එක කෑල්ලකට එක 7000කට කොච්චර පොලියක් ගන්නවද කියලා. එතකොට එක 7000කට කොච්චර පොලියක් ගන්නවද කියලා තමයි අපි බලන්නේ. එහෙනම් අපි දැන් මේ ඒක තමයි මුළු පොලිය සමානයි මාස එකක ගණන වැඩි කිරීම මාස එකකට පොලියෙන් හොයන්න. දැන් අපිට පුළුවන් මේ x හොයන්න. x කියලා කියන්නේ 10920 බෙදීම 78. ඔයා 10920 බෙදීම 78 පැත්තක බෙදලා බලන්න. එතකොට ඔයාලට මේකේ උත්තරේ 140යි කියලා. මම මේ බෙදන ඒවා පැත්තක බෙදන්නේ නැහැ. මේ බෙදන එක කරගන්න පුළුවන් වෙනෝනේ. වීඩියෝ එක අනවශ්‍ය විදිහට දික් වෙනවා. මේ ගානේ සංකල්පය තමයි මම ගාන හදන විදිහ තමයි තේරුම් කරන්නේ. දැන් මේ 140ක් කියලා කියන්නේ මොකද්ද මේ 140 තේරුම? මේ 140ක් කියන්නේ 7000 කෑල්ලකට රුපියල් 140යි. අපිට පුළුවන් එතනින් කොච්චර පොලියක් අරගෙන තියෙනවද කියලා බලන්න. කොච්චර පොලිය අනුපාතිකයක්? ඒ කියන්නේ මේ 7000 එක කෑල්ලකට රුපියල් 140ක පොලියක් ගෙවන කොච්චර කාලයකට? 7000 කෑල්ලක් කියලා කියන්නේ එක මාසයක්. එහෙනම් 7000කට 140. අවුරුද්දට බලන්නම් ඒක වැඩි කරනවා 12. අවුරුද්දට බලන්න ඒක 12න් වැඩි කරනවා. ප්‍රතිශතයක් කරන්න නම් ඒක 100න් ගුණ කරනවා. ඔන්න. 7000ට 140යි. ඒක මාසෙට අවුරුද්දට කරන 12න් වැඩි කරා ඒක 100න් වැඩි කරනවා ප්‍රතිශතයක් කරන්න. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. 4 7 1යි 24ට 14 7 2යි 12 2 24යි. අන්න. 124ක් අය කරලා තිනවා කුලී කිනීමේ යටතේ. දැන් ඔයා මේකත් හොයලා තින්නේ ගාන හරි. නමුත් මේකට ඔයා විභාගේ හැදුවා නම් තාම තින්නේ ලකුණු 10න් 9. මොකද්ද හේතුව? ගාන හදලානේ. ඇයි? ඒකට හේතුව මේකයි. මේක 124යි, මේක 113යි. මේගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම එකක්. කුලී කිනීමේ ක්‍රමයේ අය කරන දෙදෙනා විසින් පොලිය අය කරන වාර්ෂික පොලිය අනුපාතික වෙන වෙනම සොයා. හරිද? කියනවා කුලී කිනීමේදී අය කරන වාර්ෂික පොලිය අනුපාතිකයේ මූල්‍ය ආයතන අය කරන වාර්ෂික පොලිය අනුපාතිකයට වඩා වැඩි බව පෙන්වන්න. එතකොට ඔයා තාම මේ වැඩි කියලා පෙන්වුවේ නෑනේ. අන්න ඒකට ලකුණක් තියෙනවා. ඒව මතක තියාගන්න ගොඩක් අයට ඒ වගේ අමතක වෙනවා. ඒ නිසා කියන්න ඕනේ 124 කියලා කියන්නේ වැඩි 113ට වඩා. එහෙම නැත්නම් කුලී කිනීමේ අනුපාතය කුලී කිනීමේ වාර්ෂික පොලිය අනුපාතිකය වැඩි මූල්‍ය ආයතනයේ වාර්ෂික පොලිය අනුපාතිකයට වඩා. අන්න ඒ කොටස කියන්නම ඕනේ. ඔයා මෙතන ලකුණ ගන්න. මතක තියාගන්න.
ඒව තමයි දෙවෙනි පේපර් එකේ ලකුණු ගන්න පොයින්ට්ස්. ඉතින් ඒ ඔයා කරන්නේ මේවල රුපියල් කියලා එකක දාන්න ඕනේ. ඉතින් එහෙම හදුවනම් ඔයාලට පළවෙනි ගාන සම්පූර්ණ ලකුණු 10න් 10 ගන්න පුළුවන්. මේකේ පළවෙනි ගාන ඉතරයි පැහැදිලි කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඊළඟ වීඩියෝ එක අපි ප්‍රස්ථාර සම්බන්ධ ගානක් ප්‍රස්ථාරේ ඇඳලා ඒකේ වටින දේවල් ටික කතා කරමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. එහෙනම් හැමෝටම ජය.